වෙලාවේදී තේරුම් ගන්න ඕනේ තවත් වටිනා තැනක්. මොකද්ද? කිසිදු ධර්මතාවයක් අපට වෙනස් කරන්න බෑ. නිරෝධ කරන්න හෝ උපදවන්න හෝ පහල කරවන්න හෝ කිසිදු දෙයක් අපට කරන්න බෑ. එහෙනම් අපට කරන්න පුළුවන් එකම දේ පිරිසිඳ දැක ගන්න එක විතරයි. පැහැදිලි නේද? ඔක නිකන් ඔළුවේ තියාගන්න ඉස්සරහට ඔයාලට තේරෙනවා එකදු සංස්කාර ධර්මයක්වත් මට උපද්දවන්න බෑ, මට පවත්වන්න බෑ, මට නිරුද්ධ කරන්න බෑ. හේතුන්ගෙන් හට අරගෙන හේතුන් නිසා පැවතිලා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවාය. මාගේ ආධිපත්‍යයක් ඒ තුල නැතය. මට හැක්කේ ප්‍රඥාවෙන් එය පිරිසිඳ දැක ගැනීම පමණය කියන තැනකට ඔයාලා